ඒකෙන් මේකට එල්ල මේකෙන් මේකට එල්ල මේකෙන් කුඹුර වලට යන්න හදලා කීයක් කරලා පනිනවාද මෙතනින් මෙතනින් වතුර? බලන්න. ඔව් අයින් කරන්න මට්ටක් ගාගෙන. Yes, we are in Sorabora River in Mayangane. This is the levee of the lake, Sorabora Lake, and that's a waterway that's going to the village. Let's walk to the levee, top of the levee, and see how it looks like. Okay, here we are at the levee of the Sorabora Lake.
මට වංගුව නැගීම දැන් මේක නැග්ගට පස්සේ උඩ තියෙනවා මේ වෙස්ට් ඒරියා එකක් ඒකේ පොඩ්ඩක් ඔන්න නවත්තලා බස් එකම යන්නේ මේ ඔව් මට මතකයි. රිවර්ස් කරලා මුල තමයි 16. දෙපාර පස්ස ගන්න. Something 100 degree. මේ පාරේ කොච්චර ගිහින් ඇත්තනේ. exam මේ ආව බලන්නම කොච්චර එනවද? ඔව් ඩ්‍රයිවර් ඒක සත්‍ය සීලන්නේ. ඒ ඉතින් අපේ අම්මගේ ගම මේ පල්ලෙහානේ. මේ මඳුර මෑඩ් මංකි කොන්ෆු. හැබැයි මම හිතුවට වැඩිය මෙහි ශාස්ත්‍රීයයි. මෙතන ගහලා මේ ගිහින් තමයි මොකද බැලුවා මේ කියලා. මේ නිල් පාට මොකද උතන? වෙස්ට් ඒරියා එක. මොන පාර? කොටුවක්. කොහොමද බී එකට දාන්නේ? ෆුල් වෙලා නැහැ නේද එකක්වත් ඒකේ ඔය තියෙන්නේ නැහැ ෆුල් වෙලා නැහැ මේ 13 වෙනි වංගුව ඈ හොඳට බලන්න ඉස්සර. උඩි ඉරත් මේ වඳුර මේ 11 වෙනි වංගුව. ඕන නවත්තලා බැලුවේ. උඩ තියෙනවා තැන මෙතන නෙවෙයි මම පෙන්නන්නම් අගේට අංගවලින් 9ක් ආවා දැන්. ඉස්සර ගියා. මේ වගේ යකඩ කන්දක වැදුනම ආපහු එනවා. මේක තමයි. West African dangerous. ඈ West African dangerous. අට. rock slide අට. සර්ට් එකට දාලාද ගියේ? නේ. ඒක තමයි.
සෙල්කාලේ එකට දෙකට දාලා යනවා. ඔටෝ මුකුත් නෑ කාපට් එක තමයි තියෙන ලෙඩේ මම දන්නේ නෑ ඇයි මේකට මේ කාපට් තුනක් එක උඩ එක දාලා තියෙන්නේ කියලා අපේ ලංකාවේ මදුරුනේ අයිලක් තියා නවත්තන්න පොඩ්ඩක්. නෑ උඩ උඩ තියනවා නවත්තන්න තැනක් 100කට මං ගෙනියන්නම් 100ව තියෙන එක බලන්න පුළුවන්. ඔය පෙන්නන්නම්කෝ give me few seconds I'll show you කොහොමද කූල්? AC එක සෑහෙන්න හොඳයි දැන් මේ කන්නඩි පව හයි කරලා තියෙන්නේ උඩින් එද්දි පේනවා මහින්ද ගැහ්වා මහින්ද අරවා කරා මේ මේවා වගේ තැනක නවත්තන්න පුළුවන් ඒස උඩ යංකෝ තැනක් තියෙනවා 30කින් බලන්න පුළුවන් ඔව් වෙන්න තියෙනවා අංගු 14ක් ගියා දැන් පහළ ඉස්සර කාර් වලට ලොකුම දේ තමයි කඩු ගන්නාව නගින එකයි නේද මේක නගන්නේ 18 වක් මෙතන ගහනවා මේ වගේ හොඳයි අනිත් ඔය ගහන ගමන් ඕවා ගැලවිලා ජපාරසේ කරන්නේත් ඕකනේ. වැවුම් වලට කොන්ක්‍රීට් දානවා. 100 අන්තිමට ජපානි ගියේ කොයි කාලෙද මම ඉතරයි ගියේ 70. නෑ 81 81 ඒ විතර ඔය දානම තියත්. 80 ඉස්සරහට මේ මෙහින් භාගයේ පාර. ඔව් මට මතකයි මේ ආවෙම බස් වලින් ඊට පස්සේ කන්ද කපලා පරල් කරලා. මේ කන්ද උනත් ලොකු ඇසි වලට ස්ලයිඩ් වෙන්න පුළුවන්. ඔය ප්ලේට් ටිප් කරන් දෙන්න. වම් පැත්ත බලන්න. නුවන් ඔව් මම බලන්න 100 මේ බලලා එන්ජොයි කරන්න මම මේ ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ මෙයා කියන්නේ එක සරයක්. පේනවා පාරෙන් පේනවා ඉස්සා 100 බලන්න හොඳට එහා පැත්තේ මූ මේ ඉස්සර ඉතින් මේ වගේ තැන්වල නවත්තන් කනවා මතකද? දැන් තාත්තේ අපි මුහුදු මට්ටමේ අපි හිටපු හරිය ඉඳන් කොච්චර නගින්නේ නැද්ද? මහවැලි යනවා පේනවා අර පැත්තේ බලන්න තියෙන හොඳට අර මහවැලි ඔයා බලන්න එපා පාර බලාගෙන ඉලවන්න සයිත් සීන් කරන්න යනවා ට්වීල් එක අතේ තියාගෙන
දැන් මේ හොඳට මුසට යන පොඩි නැගීම මේ පුදුම දේවල්නේ 800 feet කොහෙද මම හිතන්නේ මෙන්න පළවෙනි වේ පළවෙනි වංගුව හරියට විනාඩි 10න් 18 වංගුව නැග්ගා මහින්දගේ වැඩ දැන් නම් අපි ඉංජිනේරුවෝ තමයි කරන්නේ හා අපි ඉංජිනේරුවලා කරන්නේ ඒ කාලේ සුද්ධ කරේ නේද මේවා ඔව් රොකට් ෆියල් දාගන්න මන්ද මේ එන්නේ බස් වල මටත් දැන් හරියට ඉංජිනේරුවලා ඉන්නවා ගෑන් මේ ඕකේ මේව දානවලු පුතා මොනවද පෙට්‍රල් පොඩ්ඩක් ඉන්නවා මෙන්න මේ හරිය තියෙන්නේ තැන මොකද ඉස්සරහව එන්ට වෙන්න තියෙන එතනින් ඇතුළට දාන්න කාර්ක වදින්නේ නෑ මං ගිහිල්ලා තියෙනවා නේද ඒ කියලා වලේ යන්න එපා මැදින් යන්න බල්ලෙක්වත් නෑනේ අද වෙන්න නා මෙතෙන්ට